ගමේ ඉන්න අයට පව්වට ගෑන්න එපා කිය මිනිස්සුන්ට සත්තු මරණ එකෙන් සුරාපානයෙන් ගැලවා ගන්නවා. මේකට මොනවා හරි නොකරත් ඔබතුමාගේ මුලාදෑනිකමත් නැත වෙයියෝ. මොනවා? මෙච්චර කාලයකට මට වෙන ඔය ගැන නොකියුවේ? මේ කාලේ කන්නේ කොල්ලෙක් හින්දා මට මේ තාක් ලැබුණු ආදායම් නැති වෙන්නයි යන්නේ. මේ ගමේ කවුරුවත් පිළිගත්ත පවුලක් හින්දා මට මොකුත් කරන්නත් බෑ. නොකර ඉන්නත් බෑ. මොකද කරන්නේ? හරි අදහසක් ආවා. කරන්න උඹද ගුලියා. වරමත් කියන්න. කුමක්ද මුලාදැනිය ඔබ මේ පවසන්නේ? මාගේ ධාර්මික රාජ්‍ය ඇතුලේ මට එරෙහි ගැරල්ල? එසේ රජතුමනි, මේ සොර කණ්ඩායම නිසා අපවැනි අවංක රාජ්‍ය සේවකයින්ට රට නිසියාකාරව සේවය කරන්න නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන්නේ. මා මෙතරම් හොඳින් රාජ්‍ය පාලනය කළත් ඒට විරෝධී කැරැල්ල? රාජපුරුෂනි, මහා මකස් එම මගනමැති මහා සොර කල්ලියක් උදලාගෙන විත් ඇත්යාලේ හත්තුලා පාගා මරා දමනු. රාජ්‍ය සභාව අවසానයි. ඕතෙන් ඉතින් මගන කෙරුවා ඉවරයි. බා විනාශ කරන්න හිතුවා මදි. ඕන් අගුලා දැන් තුමාගේ මොලේ තමා මොලේ. Give it.
මාලිගාවට රැගෙන යනු. Mikey, what's up? හස්තිපාලක කුමක්ද යතාට වෙලා තියෙන්නේ? ඒ තාට කියන දේ නොතේරෙන්නේ නැතයි රජතුමනි. එසේනම් වෙන ඇතුළු පාගා මරා දමනු. කුමක්ද මේ සතුට වෙලා තියෙන්නේ? ගේ නැතුම් සියල්ල මාපසු දිවෙනවා. සමාවෙන්න රජතුමනි. මොවුන් අපරාධකරුවන් වුවත් ඉතා දක්ෂ සටකපට අය බව පෙනී යයි. මොවුන් ළඟ අලියා පන්නා දැමීමට යම්කිසි ඖෂධයක් ඇති. රාජපුරුෂනි, මොවුන් පරීක්ෂා කර බලනු. යම් ඖෂධයක් ඇත්තේ විමසනු. රජතුමනි, මොවුන් ලෝ ඖෂධයක් නොමැත. එසේනම් රජතුමනි, මොවුන් ළඟ අලියා පන්නා දැමීමට යම්කිසි මන්ත්‍රයක් ඇති. මාහට ඇත්ත බවදුන. නුඹලා ඇත්ත මන්ත්‍ර බලෙන් එළවා දැම්මා නේද? එසේ රජතුමනි, අප සතුව ඇතුන් දමනය කරන මන්ත්‍රයක් ඇත. ඒ කුමන මන්ත්‍රයක්ද? ඒ සීල මන්ත්‍රයයි. සීල මන්ත්‍රය? ඒ කුමන මන්ත්‍රයක්ද? මා සමග යාළුවන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. සුරාව පානය කරන්නේ නැහැ. ඒ වාගේම පාරවල් ශාලා කරනවා. ඒ ගුණයයි අපට මන්ත්‍රයක් වූයේ රජතුමනි. එසේනම් මේ ගම්මුලාදෑනේ කියන ආකාරයට නුඹලා ගම්තරම් මංකොල්ලා ගෑවේ නැතිද? උපතින්ම මාපියන්ගෙන් ධනස්කන්ධයක් හිමිමා කුමන් නිසාද එසේ කරන්නේ රජතුමනි? වාති මහා වරදක් වූ හැඩයි. නිකට කේලංකාරිකුගේ කීමහලා මාත් දෙවිල්ලම් බැලුවක් නැද උනදරක පිරිසකන්නේ මේ දඩුවම් කරන්න සරසුනේ. මාව බලන්නේ සමාව නැද? වාතින් කිසු වරදයි. මාව බලවට දඩුවම් දී කරගත් වරද නිවැරදි කරගදින්. රාජපුරුෂනි, මහා බරුකාරය අල්ලා සිරගත කරමු. රජතුමනි, ඔබ වහන්සේ අවසන් මොහොතේදී හෝ සත්‍ය විමසා බලා කටයුතු කිරීම ගැන ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා. ඔබගේ මේ ඇති ගුණාංග අපටත් මහා ආදර්ශයක්. දැන් මේ වස්තුවත් නැගෙන ආපහු ගමට යන්න. ගිහින් ධර්මානුකූලව ගම පාලනය කරන්න. අවසරයි රජතුමනි. Santa Maria
මොකද්ද වඩුන්නේ තියෙන්නේ ප්‍රශ්න? ශාන ගැටලුවක් වෙලා තියෙනවා. ඒ? මට ගැටි වැඩ කරන්න ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒකට මොකක්ද නෑ. අප කාදින මුල්ලේ සිද්ධ වෙනවා. අපි ලස්සනේ ඉයක් කපාගෙන කැටමල්ලක් හදා ගන්නකො. බෑ. අඩු දිලවලින් කැටමල්ලක් හදන්න බෑ. මේ පරණ වෙන්න කියලායි කැටමල්ලක් හදන්න ඕනේ. කඩිය හදලා තියෙන කැටමල්ලක් කාලකවර ගියනවා නම් මිලදී ගන්න තිබ්බන්නේ. එක තැනක තියෙන්නේ කෝප් එකක් නෑ නෑ ඔන්න මේ මෙතන ඉතින් වැඩි ගන්න බයික් එක මැදට ගන්න විසුසුදන් දේවි මගමුල නැණිගේ මාරි එකමෙසුවඩු තෙමේ සූරි ධර්මාදේවිය ඔතුමිය මොනගසේට සමට පණිවිඩයක් යවන්න. ඒ නිසායි මම පැමිණියේ. ඔව්. සම්මවට එන්න කියලා කිව්වේ මට ලැබුණු ආරංචිය ඇත්තද කියලා දැනගන්න. මට ආරංචි වුණා ගමේ හතරමං හන්දියේ මහා විශාල ශාලාවක් කරනවා කියලා. මාත් කැමති ඒ පින් වැඩේ කොටස්කාරියෙක් වෙන්න. එහෙත්දේවි අපි කතා කරගත්තේ ගමේ පිරිමියාගේ සහයෝගය පමණක් පාවිච්චි කරන්න. ඒ කුමක් නිසාද? ගෑනු අපි පින් කරන්න හොඳ නැද්ද? අපි කැමති පිකල මෙලෝක ඉපදෙන්න. මේ අපේ දෙවියන් කාන්තාවන්ට කරන්න බොහෝ කටයුතු නෑ නෑ. මට ඒට සහභාගී විය යුතුමයි. ආවට වැඩිපුර මුදලකුත් ලබා දෙන්න. පොඩි සන්තෝෂමකුත් එක්ක. අනේ මන්දා ඔතුමිය මෙපමණ බල කරලා ඉන්න නිසා කොටසක් නොදිත් බෑ. හොඳයි මම කැණිමට හිම කර සංගවා තබන්න. හොඳයි. බොහොම ස්තුතියි. බොහෝ සිත වෙනවා. මේකට උපකාරයට. එසේනම් මා දැන් යන්න. එසේ. මල්ලි පොඩ්ඩක් බලන්න සවුන්ඩ් එක උතනින් මට වැඩි කරන්න. මම ඒක දෙන්නම්. නමුත් මුදල් වලට නම් නෙමෙයි. ඔය වැඩේට ගැහණු අපිවත් සම්බන්ධ කරගන්න ඕනේ. ඒත් අප ගැහණුව සම්බන්ධ කර නොගැනීමටයි කතිකා කරගත්තේ. එසේනම් මා කැණි මඩල් ලබා දෙන්නේ නැහැ. මේ වැඩේට සම්මාදම් කරගන්න. ලබා දෙන්න. හොඳයි. එසේනම් ආයෙහි පොකුණක් ඉදි කර දෙන්න. එසේනම් මායෙහි උයනක් ඉදි කර දෙන්න. අපූර්වයි. කැණි මඩලක් හොයන්න ඇවිත් වෙනකුත් ලැබුණා. අනේ මන් දන්නේ මේ මිනිස්සු. මොකද මෙච්චර මුදල් වියදම් කරනවද මන් දන්නේ. ඉරපරාත් ධනෙ නාස්ති කරනවා.
මට නම් පේන්න බෑ මෝඩ වැඩ. හරි කට්ටිය එහෙනම් කැනිවල අරන් යමුකෝ. Saranam sakila samahasam Pesunei appahainam Matte chararinaye yuddham Satcham koda vibhunnanam Tante devatatinsa Ahusapurisa iti माइक को डिफरेंट අපට මෙලෙස ජීවාත්ම භාවයක පුද විපණ සංකම්පත් දීමට හේතු වී ඇත්තේ අප ගියාත්මය කරපු සීලයත් රැකපු සීලයත් කරපු හොඳ වැඩ නිසායි. සේ දේවරජිනි ඔබතුමා ඒ කාලේ අපට පිළිගීමට සුවඳීමට පුරුදු කරන නිසා අපටත් මේ දිව්‍ය ලෝකයේ සැප විඳීමට හැකි වුණා. අප සමග සිටි සුජාතම් පෙනෙන්නේ නැත්තේ කුමද? ඇයි ඒ කාලේ කිරණ දහමට නැති කෙනෙක් නොවේ නේද? අපි බලමු අය කොහේ සිටිනවදයි කියලා. බලන්න සද්දේ රජුනි අර කෙකණියක් ලෙසින් උපත ලබා සිටින්නේ අපගේ සුජාතාව නේද? අනේ ඇයට සිදුවිය යුතු විපතක්. මමත් තියෙන් ඇයට උපකාර කළ යුතුයි මේ ආත්මය මිදෙන්නට. Adipati Sakraja Sujatawan namati wagadaka Unuwa pandu pulwan rendaru sita Nikmini matali samagina අනේ මම මේ කුරුළු ආත්මෙට ඉපදිලා විදින දුක. දැන් මේ කඳුලේ වතුරත් අඩුයි. මාළුත් නැහැ. හරියට බඩකඩ පුරව ගන්නත් නැහැ. කෙකණිය මම සදේවලට අධිපති සක්කදේවෙන් දානවා. ඔබට මතක නැතුණාට ඔබ ගියාත්මේදී මාගේ දෙවියෙක් වී සිටියා. මගේ අනිත් විසුවර සමග. ඒ අය කරපු පින් නිසා දෙව්ල දිව්‍ය සම්පත්. නමුත් මුක විසු පිනක් ගාම කුඩු නිසා එවන කිසම් මාත්මයක අනේ මං වගේ පව්කාරියක්. ඒ කාලේ ඔබතුමා දුන්න අවවාද පිළිගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ. මන් මේ ආත්මයෙන් මිදෙන්නේ කොහොමද සක්දේව රජුනි? දැන් මෙච්ච දේ වෙලා ඉවරයි. ඒක තුම සල්ලම් සතු කරන්න එපා. ඒකට මම හැකියේවි මේ මහත්මිය මිදෙන්න. හොඳයි මං එල සිදු කරන්න. මං සිල් රකින්න පටන්ගෙන දැන් බොහෝ කාලයක් ගත වෙලා. Sadewbas piligat ekekani Pasparing meleki dil rekini Pamanidat hale gatini Pariksha kara balanu sitini
මැරිච්ච මාළුවෙක් කෑවට පව් සිද්ධ වෙන්නේ නැහනේ. කෙකණිය. නුඹ මා කී ලෙසින් හොඳින් සීල රැකලා තිබෙනවා. අපෝ මම කඩ තියෙන මාළුවෙක්. තාම පොඩ්ඩෙන් මම ලොකු බව වැඩක් කරගන්නේ. මම ගොඩ හිටියොත් මැරෙලා ඇයි. මන්ට දාන්න ඕනි වතුරට. කෙකණිය. නුඹ මා කී ලෙසින් හොඳින් සීල රැක තිබෙනවා. නුඹට මේ ආත්මෙන් මිදීමට හැකියාව දැන් ලැබිය. දිව්‍ය සම්පත් විඳීමට හැකියාව ලැබිය.